ගොඩක් වීඩියෝ ගේම්ස් වලට ඕනේ අපිෝ පවෆුල් කරන්න ගේම එක ඇතුළේ බොස් කෙනෙක් කරන්න අපිෝ අන්ස්ටොපපල් කරන්න ඒත් එල්ඩන්රිං ඉවරයක් නැතුව මැරිලා අපේ ඇන්සයිට වැඩි කර කීපෝට් කන්ට්‍රෝලස් පොලොව ගහන්න හිතන ලෙවල් එකට අපි අරගෙන යන්න මේගේ මෙරහුණු ඩිෆිකල්ටි බාරගක් නෑ පටන්ගන්නකොටද වෙපන්ස් නෑ යන්න ඕන තැනට ගයිඩ් කරන්නේ නෑ හෑන්ඩ හෝල් කරන්නේ නෑ පේන්ෆුල් එක්ස්පිරියන්ස එකක් තමයි එල්ඩන්ටිං අපිට දෙන්නේ හැබැයි ට්‍රැක් එකට වැඩුණට පස්සේ ඒ පේන් එකටම තමයි අපිත් කැමති ඉති මේ වීඩියෝ සිටිස් එකෙන් මම මේ ෂෝන් රෑක ගැන වැඩි විස්තර කතා කරනකම මගේ එල්ඩන් රිං එක්ස්පිරියන්ස එක වලත් එක පිදාගන්න හිතාගෙනන්නේ සහ මම හිතනවා මේගේම අලුතෙන් ප්ලේ කරන්න ඉන්න අයටත් මේ වීඩියෝස් වලින් පොඩිහරි අයිඩිය එකක්ගේ මේ ගැන හම්බේ කියලා සෝල් ගේම්ස්ල ටියටෝරියල් බොස් කෙනෙක් ඉන්නවා ගොඩක් සෝල් ගේම්සල මේ ටියටෝරියල් බොස් මාරිදිර අමාරු හැබැයි එල්ඩර් රිංවල්න මේක පොඩ්ඩ වෙනස් මේන ටියටෝරියල් බොස් මූ අමාරු විනම ඇත්තම මූට ගහන්න බෑ මටන ගහන්න බැයිති මරම ලෝ ප්‍රෝ ප්ලේය කෙනෙක් එමේ හින්දා මෙන්න මෙතරින් ඇතුළට ගහම ටියවටෝරියල් එකක් ගන්න පුළුවන් මේගේ මේේදී ගේම එක කොහොමද ප්ලේ කරන්නේ ඇටැක් කරන්න කොහොමද ඒවගේ හැම දෙයක් හිල්ලෙන්න කොහොම දේවගේ දේව මම ස්කිප් කරනවා මොකද මම මේක ප්ලේ කර එක පාරක් හින්ද මට මතකයි සාමාන්‍යෙන් ප්ලේ කරන්න කොමද කිය මේ ග්‍රේසස් තමයි සෝල්ගේම් සල චෙක් පොයින් චෙක් පොයින් කියන ඇතරම මේට අපිට පුළුව ෆාස්ටවල් කරන්න හෙමත් අපි මැරුණහමත් ළඟම චෙක් පොයින්් එක අන්තිමට රෙස්කරපු චෙක් පොයින්් එක මේ ග්‍රේස් එකින් තමයි අපිව අබව ස්පෝන්න්නේ මේක තමයි ස්ටාටිං ඒටිය එක ලිම්ග්‍රේව් මේගේ වල්ඩ එක මාරවිදිර ලොකුයි මාරම ලොකුයි මේ ගේම් වල්ඩ එක මේ පැප් එක අන්ලොක් කරගෙන ඇති හින්ද පේන්නේ නෑ මාරම් විදිර ලොකුයාට තේර ඉස්සරහට ප්ලේ කරලා යනකොට හරි අන්නර කාසල එක තමයි පලවෙනි බොස් පලනි මේන් බෝස් ඉන්න කාසල එක ඔකට තමයි ස්ටෝරික ප්‍රෝගෙස් කර යන්න තියන මේ ග්‍රේස්වල්ල පේනවා ඔයාලට පේනවත් දන්න මේ පොඩි ලයිට්ටැක් වගේ යනවා අන්නේ තමයි අපි යන්න ඕන පැත් අනිත් ගේම්සලෝගේ මේ පෙන්න්නන්නේ නෑ ඔබ්ජෙක්ටව එකක් මෙන්න මෙතෙන්ට තමයි යන්න ඕන කියලා මේක තමයි අපිට තියෙන හින්ට එක මේ තමයි යන්න ඕන කියලා අපි යන් ඉස්සරහට අතව දැක් කියන්න ඕන මේ සෝල් ගේම්ස්වල අපිට ඇට්‍රිබියුට්ස් තියෙනවා මේ විකික කියන්න අපේ HP මයින්් එක කියන්න මේකේ මයින් පොයින්් මේ ෆෝකස් පොයින්ස් කිය තිෙන වෙනම අපි ස්කිල් සියස් කරන්න පාවිච්ච වෙන පොයින්ස් එන්ඩියරන්ස් කියන්නේ අර ස්ටැමීන වගේ අපි දුවන කොට සහ විපන්නයක් යස් කරන්න කොට යුස්වෙන්නේ මේන්ඩුරස් ස්ට්‍රෙන්ත් කියන්නේ මේ ඇට්‍රිබියුට්ටක් ස්ට්‍රෙන්ත් විපන් යස් කරන අපි ස්ට්‍රෙන්තම යප් කරන්න ඕන ඒ විදිහරම තමයි අනිත්තිකක් තියෙන්නේ ෆේත් පින්න විස් කරන ෆේත්තම යප් කරන්න ඕන ඒ වගේ දැන් මම මේ ප්ලේතුරුව එක තිතාගෙන ඉන්නේ ස්ට්‍රෙන්ත් අප් කරන්න ස්ට්‍රෙන්ත් යස් කරන්න මම කලින්
පාර ප්ලේ කරනකොට ෆේත් තමයි යුස් කරේ මූ එච්චර හොඳ පොරක් නෙවෙයි පටන් ගද්දිම ගහන්න ඇතරම මූ තමයි වන්න කියන්නේ ආවේ දැක්කා මේ හරියන්න ගහන්න බැරිකම නෙමේ මේ මෙතන මැරෙන් අවශ්‍ය නෑ ඒකයි ම මිදුව මේක ඇතුළටන එන්න බෑම හිතන්න මෙන්න මේ මෙතන තියෙනවා පොඩි බඩුවක් මෙ ස්මිතින් ස්ටෝන් සොලින් තමයි මේ විපන් අප කරන්න විපන් අප කරන්න යස් කරන මැටිරලක තමයි ස්මිතින් ස්ටෝන්ස් කියන්න මෙයාල තම මර්චන්ට්ලා මෙයාලගේ අපිට එක දෙවල් බයි කරන්න පුළුව සෙල් කරන්නගේ අයිටමයක් එකම ගත්ත කියල හිත ඇතරම අරගන්න බලත්ති මෙතන තියෙනවා පොඩි මේ මනුස ඇතිකන කරන්න අපි මෙම රෙස් කරහම සමන වර්ල්ඩ එක සම්පූර්ණය වගේ රීසෙට්ටනවා එහින්ද අපිට හදිසෙක් හම රෙස් කරලා වැඩි කොටදා ගන්න පුළුව මේ ගෝල් රූන් එක තමයි ගන්න කිය මේක අරුට විකුණලා අපිට පුලා මේ රූන් කියන මේ ඇත්තනම සල්ලි වගේ ඒදන කරන්සික තමයි මේක රූන් හරි ම ක්‍රාෆ්ටින් කිට් එක තමයි ගත්තේ ක්‍රාෆ්ටින් කිට්ෙන් අපිට එක දෙවල් ක්‍රාෆ් කරගන්න පුලන් ඔය බෝම්බ වගේ දේවල් හදාගන්නත් පුළන් මේක හරි දැම්ම කරන්න යන දේ ගැන කතා කරොත් එහෙම දැන් මම ඉස්සෙල්ලාම කරන්න යන්නේ මේකේ පයින් යන්න බෑනේ මේක ලොකු වර්ල්ඩ් එකක් නේ. මේ ඉස්සරහට තව චොට්ටක් ප්‍රෝග්‍රස් කරාම අපිට පුළුවන් අස්සෙක් ඉන්නවා. අස්සයව ගන්න. මේ අස්සයව ගත්තට පස්සේ මම හිතාගෙන ඉන්නේ වෙපන් එකක් ගන්න. මේ දෙන වෙපන් එක මේක හරියන්නේ නැහැ. හරි අපිට හම්බුණා පොඩි බාණ්ඩයක් මෙන්න මේ විසල් එක යූස් කරලා අපිට පුළුවන් අස්සෙක් ගන්න මේ අස්සය යූස් කරලා අපිට පුළුවන් ඉතින් එහා මෙහා යන්න දැන් මේකේ මෙතන තියෙනවා මැප් එකේ කෑල්ලක් මේ කෑලි ගත්තාම මැප් එක අන්ලොක් වෙනවා හරියට නිකන් අර Far Cry games වල වලාකුළු වයින් වෙනවා වගේ මේකේ මැප් එක පේන්න ගන්නවා නැත්තම් නිකන් මැප් එක කළු පාරක පේන්නේ හැමදාම හරි මේ කන්න යන විපන් එක ගැන කතා කරොත් එහෙම මේකේ විපන් එකේ නම ක්ලේමෝ කියලා කඩුවක් මේක. ස්ට්‍රෙන්ත් වලින් තමයි මේ කඩුවේ පාව ඇටැක් පාව එක වැඩි වෙන්නේ ස්ට්‍රෙන්ත් වලින්. මෙන්න මුංගේ තියෙනවා මේවට කියන්නේ ඇෂ් ඔෆ් වෝ කියලා. අපිට පුළුවන් මේ එක ඇබිලිටි දාන්න කඩුවලට. මේකත් මිනිබොස් කෙනෙක් හෙල් මේක මේ අර සාමෙන් ඉන්නේ උන් හරි අඩුයි මේ එළු විතරද කොහෙද සාමින් ඉන්නේ අනිත් හැම එකම වෙන්නේ අපිට කෙලින්න කොහමරි මමත් ඔය ක්ලේමෝ කියන විපන් එක පාවිච්චි කරලා නැහැ ඒ හින්දා මම හිතුවා ඒක අරගෙන ගහලා බලන්න ඕනේ කියලා ඒක හොඳද නැද්ද මම දන්නෙත් නෑ ඒකේ මූව් සෙට් එක වෙනස් අනිත් කඩු වලට වඩා කියලා තමයි කියන්නේ සහ ඒ ක්ලේමෝ කියන විපන් එක ඩාර්ක් සෝල්ස් ගේම් සීරීස් එකේම තියෙනවා ගේම් පටන් ගන්නකොටම ගන්න පුළුවන් කඩුවක් ඩාර්ක් සෝල්ස් ගහපු අය දන්නවා ඇති
මේ වගේ උඩට යන්න පුළුවන් මෙන්න මෙහෙම ඒ වුණාට ඒක සම්පූර්ණයෙන් හරි මැරෙයි වගේ එහෙම තමා ඒ ගේම් එකේ අර පොඩි උඩක් නම් නෙමෙයි අත්‍තරම ඉතින් ලොකු උඩක් ඒක අර මැද ලෑන්ඩ් කරන්නේ නැතුව කෙලින්ම බිමට වැටෙනවා නම් එහෙම මොකුත් වෙන්නේ නැහැ මම එහෙම තමයි කරන්නේ ඒක වැඩේ පොඩ්ඩක් එහෙම වෙලා ගැස්සුණා ඒ එහෙම සිද්ධියක් වුණේ හරි මම මැප් එක පොඩ්ඩක් පෙන්නන්න මෙන්න මේ වගේ කොටස තමයි අන්ලොක් කරලා තියෙන්නේ මෙන්න මේ පල්ලෙහාට යන්න ඕනේ අර කඩුව ගන්න ඒක අරගෙන ඊට පස්සේ කඩුව මම හිතන්නේ ඒක අත්තු ගමන් අපිට උස්ස ගන්නවත් බැරුව ඇති ඒක අර ඇට්‍රිබියුට් රික්වයර්ඩ් ලෙවල් එකක් තියෙනවා අඩුම මෙච්චරක් ස්ට්‍රෙන්ත් එක ඕනේ කියලා මම හිතන්නේ මේ පටන් ගද්දි හම්බෙන එක මදි භීෂණේ වැඩි මේ පැත්තේ හරි මේ ඉස්සරහා පේන කාස්ල් එකේ තමයි ඔය ඉස්සරහ දින එකේ තමයි බාන්නේ තියෙන්නේ මේක නවත් ආයෙ දින්නවා කියන්නේ යකෝ ආය හෝ මොකට එනවාද කියලා දන්නෙත් නෑ ඔහෙත් තියෙනවා හරි දැන් ලිෆ්ට් එකෙන් උඩට ගියාම කෙලින්ම යන්නේ කාස්ල් එකට උඩට ගියා අපිට ඕන එක ගත්තා අපි ආවා ඔව් කාස්ල් එක මේ තියෙන්නේ සතුට සමරනවා වගේ ජයග්‍රහණය මුක්තිය දෙන සිද්ධියක් තියෙන්නේ කවන්නේ ඕ නපුත් අවේගෙක් ඇවිල්ලා හරි මේක තමයි කඩුව අපි දැන් ෆාස්ට් ට්‍රැවල් කරගමු ටිකක් හොඳ තැනකට ප්‍රශ්නයක් තියෙනවා මේක උස්සන්න බෑ එතකොට මේක උස්සන්න අපි ලෙවල් දෙකක් දාගන්න ඕනේ ලෙවල් දාගන්න සල්ලි නෑ එතකොට සල්ලි හොයාගන්න ඕනේ සල්ලි හොයන්න මේක එනමිලා සල්ලි කියන්නේ රූන් එන්නේ එනමිලා මරුවාම මූට ගහමු මූට ගැහුවාම ගොඩක් හම්බෙයි සල්ලි මෙහෙම කරමු මෙතන හැංගිලා ඉන්න
හරි හෝල් නයිස් අන්න නයිස් තවයක් ගහමු වැඩි හරි භාගයකට ලං වෙන්න බැහැලා තියෙන්නේ 3 එකක් බැහැලා තියෙන්නේ තව ටිකයි නෙමෙයි තව 3න් 2යි නයිස් එහෙමයි කියලා අපි සැලෙන්නේ දැන් කලින්ට වඩා දැන් හොඳයි දැන් වැඩි තණ්හාවට යන්න හොඳ නැහැ කියලා අපි දන්නවා ඕ මේ පාර නම් උත් හොඳයි වගේ කලින්ට වඩා මේක නම් කැත වැඩ මන්න කෑ අස්සයක් ගහනවනේ අපිට ඉකි හොර කරා බං වැඩේ හරි ඒ වුණාට පාඩුයි 3200 හම්බුනේ වැඩේ පට්ටම පාඩු මං කියන අඩුම 10000ක්වත් දෙන්න ඕන කරන්න දෙයක් නැහැ ස්ට්‍රෙන්ත් එක තමයි දාන්න ඕනේ මේක තමයි බාණ්ඩේ හොඳයි ලොකු කඩුවක් ඉන්ට්‍රස්ටිං හොඳයි මේක අප් කරගන්න මේක රූන් මේ ගේම් එකේ තියෙනවා රූන් ෆාම්ස් කියලා කට්ටිය හොයාගත්තු රූන් ෆාම් කරගන්න පුළුවන් එක ක්‍රම මම දන්න එකක් තියෙනවා අපි එතෙන්ට ගිහිල්ලා රූන් ටිකක් හොයාගෙන මේක අප් කරගමු ඊට කලින් මෙතන තියෙනවා පොඩි අඩු කැලලක් එකක් අරගෙන යන්න මෙන්න මේක ඕනේ අපිට රූන් ෆාම් කරන වැඩේ කරගන්න බිමට බහින තැනක්
හිට්ටුව මේ හරි බලන්න ආරබි හරි මේ ටෙලිපෝටස් යස් කරලා අපිට පුළුවන් මැප් එක ගොඩක් දුරට ගොඩක් දුරට කියන්න බැගෙන එක තැන්වලට ටෙලිපෝට් වෙන්න දැම් නැත මේ හරියට අපි අස්සයකින් වගේ එන්න ගියත් පෙනනේ අපි හිටියේ මෙන්න මෙතන මෙතින් ඇවිත්ති නොද මේ හරහා එන්න එතකොට අපිට ටෙලිපෝට එක යුස් කරන්න පුළ එක පාර මෙතන ආපහු ටෙලිපෝට ගන්න ආපහු යන්න මේ ඉස්සරයින්නෙත් බොසෙක් තමයි ද මුට ගහන්න යන එක ඇත්තරම මෝඩට ගහන අයින ඉන්න ඉති මේ ගේම එක ලෙවල් වන් වලින් සම්පූර්ණයෙන්ම බීට් කරපු මිනිස්සුත් ඉන්න මන්දන්න මොනවගේ මිනිස්සුද කිය පුතුමා ඒකට මැරුන්නේ හරි මෙතෙන්ට ආපු එකේ යාළුවනේ අපිට ගන්න පුළුවන් පොඩි ටැලිස්මන්නයක් මෙන්න මේක ඇතුලේ තියෙනවා 3700ක් තියෙනවානේ මට ආයෙත් ඒක හොඳයි රවුන්ඩ් ටේබල් එකට යන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙපන් එක අප් කරගන්න හරි බලමු හරි ස්මිතින් ස්ටෝන් වලින් තමයි අප් කරන්න තියෙන්නේ ස්මිතින් ස්ටෝන් නෑ එකපාරයි අප් කරන්න පුළුවන් අපි කොහොම හරි දැන් ආප් වැඩි කරමු කන්න යන්න බැරි වුණානේ ඒක ගමු මේ බවුල්ලු පොයිසන් කරනවා එහෙනම් ඉක්මනට යන්න ඕනේ නැත්තම් අර පොයිසන් වුණා හරි පාන්න තියෙන්නේ මෙන්න මෙතන හරි දැන් මේක තමයි රූන් ෆාම් එක මේ මකරා මූ ඇත්තටම මේ එහෙම කරදරයක් කරන මකරෙක් නෙවෙයි නිදාගෙන ඉන්නේ මම හිතන්නේ කොහොම හරි මූ මරුවම 50000ක් එනවා ඒ හින්දා දැන් මූව මරන්න යන්නේ එහෙම සාමාන්‍ය වෙපන් එකකින් මූව මරන්න බෑ
හින්ද අපි යූස් කරන්න ඕනේ බ්ලීඩ් විපර්ණයක්. මෙන්න මේ බ්ලීඩ් විපර්ණ එකක් තියෙනවා ෆ්ලේල් කියලා. දැන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට මේ ඔයාලට පේන්නේ නැති මගේ ඇට්‍රිබියුට් මදි. ඒක හරියට පාවිච්චි කරන්න. එහෙනම් අර ගත්ත ටැලිස්මන් එක තියෙන්නේ මෙන්න මේ ටැලිස්මන් එක දැම්මහම අපේ ඇට්‍රිබියුට්ස් වලින් සමහරක් ඒවා 5කින් වැඩි වෙනවා. ඒකට දැන් මේක යූස් කරන්න පුළුවන් මට. දැන් මේක පාවිච්චි කරලා අපිට පුළුවන් ඌ බ්ලීඩ් කරලා ඉක්මනට මරා ගන්න. එකෙන් 50000ක් අපේ අතට එනවා. ඒක තමයි ප්ලෑන් එක. දැන් මකර මැරුණාද වගේ ප්‍රශ්න අහන්න එපා. ඇත්තටම මකර මැරෙන්න ඕනේ හරියට. උනට අපිට ලිච් එකක් පාවිච්චි කරලා වැඩේ කරගන්න පුළුවන් මකර මැරෙන්නේ නැති වෙන්න. එතකොට එක දිගට මකරව මෙහෙම ෆාම් කරගෙන යන්න පුළුවන්. මේකෙන් 50000ක් අපිට හම්බ වෙනවා. මුලින් වැඩේ කරගන්න පුළුවන් මේක. වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා guys අතර මම මෙතනින් නවත්තන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් ස්ටෝරි එක ඉස්සරහට ප්‍රෝග්‍රස් කරමු. පළවෙනි මේන් පොස්ට් එක ගහලා මම හිතනවා ඔයාලා වීඩියෝ සීරීස් එක කැමති වෙයි කියලා. ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මොන වගේ ඒරියාස් තව ඉම්ප්‍රූව් කරන්න ඕනේ කියලා. ඔයාලගේ ෆීඩ්බැක් එක ගොඩක් වටිනවා. එහෙනම් අදට මම මෙතනින් වීඩියෝ එක ඉවර කරන්නම්.